මුළු ලොවම තවමත් සුවනින්දේ පසුවත්තේ. ඇය අවදි වන්නේය. ඒ තමා උදෙසා නොව තමාගේ ලෝකය බඳ වූ දරුවන්ගේ අනාගතය ආලෝකමත් කරනු පිණිසය. මේ අප නිත ගැටෙන හුරුපුරුදු චරිතවුවද එම වෘත්තීය වෙස්කැන්වීම් තුළ සඟවා ඇත්තේ. ලෝකයක බර තනිව උසුලන ධෛර්යවන්ත හදවතකි. ධාරානිපාත වර්ෂාවක හෝ දැඩි හිරු රශ්මියක වුවද ඇය නොසැලී සිටින්නේ අන් කිසිවක් නිසා නොව. හෙට දවසේ මල්වැනි දරුවන්ගේ ලෝකය ආරක්ෂිතව රැකගනු පිණිසය. තමන්ගේ දරුවන්ට මෙන්ම අන් දහසක් දරුවන්ගේ නැනස පාදන්නටද ඇය එක ලෙස වෙහෙසෙන්නේය. අකුරු කරන ඒ දෑත් අතර ඇත්තේ හුදු ඉගැන්වීමක් පමණක් නොව දරු පරපුරක අනාගතය හැඩකරන මහා මාතෘ සෙනෙහසකි. බාහිර ලෝකයට මෙය තවත් එක් වෙහෙසකර රැකියාවක් පමණක් විය හැකිය. එහෙත් ඇයට මෙය දහසක් දරුවන්ගේ කුසකින්න නිවා ඔවුන්ව පෝෂණයෙන් ශක්තිමත් කරන ආදරණීය වගකීමකි. තමන්ගේ විඩාව එක සිනහාවකින් සඟවාගෙන දරු පරපුරක නීරෝගී හෙට දවස වෙනුවෙන් ඇය දරන මේ අප්‍රමාණ වෙහෙස සැබවින්ම අපගේ අගය කිරීමට ලක්විය යුතුමය. ඇගේ දැක්ම අභියෝගාත්මක විය හැකිය. එහෙත් තමා විඳින කටුක දුක්ගැහැට තම දරුවන්ට උරුම නොකරනුවස් ඇය සෑම මොහොතකම ජීවිතය සමග සටන් වදින්නේය. ඇය තම සිහින පසකලා දරුවන්ගේ සිහින යථාර්ථයක් කිරීමට ස්වකීය ජීවිතයම කැප කරන්නේය. අම්මා යනු ආදරයම පමණක් නොව ඇය මුළු මහත් ලෝකයක් ජීවත් කරවන මහා ජීවබලය වන්නේය. ඇය නියලන වෘත්තීය හෝ ඇයගේ තරාතිරම කුමක්වත් ඇය සිටින්නේ කෙතරම් දුෂ්කරක මාවතකවත් දරුවන්ගේ සිනහව වෙනුවෙන් ස්වකීය ජීවිතයම කැපකරන ඇය සැබවින්ම අසහාය වන්නේය. මන්ද කොතැනක සිටියත් කුමන මෙහෙවරක නියලුනත් අම්මා